අපි දැන් මල් කඩන මල්ලි මේ අපේ ඩ්‍රයිවර් මහත්තයා මේ ලොකු මහත්තයා ඒ ඔතන දිනවා මේ කඩියා ඒ ලොකු කඩියා ඒකේ ලාභයද කොයිද ඔක්කොම අපි යනවා දැන් ආයෙත් පන්දු දාන්න යනවා. සෑහෙන බලාපොරොත්තු වෙලා තියාගෙන යනවා ආයෙත් දැන්. ගයිස් දැන් පන්දු දානවා බෝයිස්ලා. අන්න හරි. අන්න දෝනි එලිබෙස්සා දෝනි ඉන්නවා. දෝනි ඉන්නවා මගේ. දෝනි ගියා. දෝනි ගියා. දෝනි රෙදි ගන්නවා දෝනි. මට දී. පොඩි දෙයකට ගන්න. අපි චූ දාන්න යන්නේ. හරිද? ඒ දාන්න. මොකද වෙලාවට? ඒ චූ බර කට්ටිය කොහෙද? මම චූ දානවා පේනවනේ. මොකද ඉන්නේ? සියන්න පීරි. නෑ සුපිරිනේ. මම ඒක ලොකේෂන් එකට ප්‍රශ්න එකක්. කවර් කරගන්න. අපි රෙන්ට් එකට අරන් ආපු වෑන් එක අපිට ගන්නවා මේ මැනිකල් එක උඩ. අර සිලාඩම් බඩු කෑල්ලක් එක ඈ. එනවනේ දෙන්නම් කෑල්ලක් මේ බඩු කෑල්ලක්. අපි නාලා ඉවර වෙලා මල් එහෙම අරගෙන අපිට යනවා කිරි හැරෙන්න. කිරි වෙනවා දින්නවා. අපිම අපි කැඩලා ඉන්න දැන් මොකක් ගන්න බැරුණ අවස්ථාවේ යන්නේ වාතල. දේවාල කරගෙන යනවා ඉතින් යනවා අපි බාහිර බය පස්සෙන් දෙන්නේ නැහැ අපි ඉතින් යනවා අපි ගොඩක් මොකද කියන්නේ තියෙන්නේ සතුටුයි අපි මේ ඇවිල්ලා ඉතින් ඇත්තටම ලස්සන අපිට දවසක් හම්බුණා රාත්‍රියේ ආවෙලා කට්ටිය ගොඩක් ඉන්නවා කට්ටිය. ගොඩක් පිළිසිද්ධ වෙනවා අතර මේ වගේ දෙයක් කරන මිනිස්සුන්ට අතරම වැඩියෙන් හැමදේම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අතරම මේ ඒ අන්නර ගන්න ගන්නකො. ඒ කිරි වන්න. මේ අතරම මම නම් කියන්නේ කිරි හෙට යන කට්ටිය හරියට පූජාවක් කරනවා නම් ගෙදරින් හදාගෙන ඉන්න කියලා තමයි. මොකද අපිට 1500කට හම්බුනේ මේ මෙතන කාපුවක් දාලානේ. 1500 පාලු කරේ කියන තරමක් එවන්නේ නැහැ. අවුලක් නැහැ ඉතින් හිතින් මේ දෙන්න නිසා මම අපිට කියන්නේ එනවා නම් අරන් එන්න කියලා නේ. ඔව් තමන්ගේ විදිහට නෑ පල්පෙට ගෙදරින් අරන් එන්න කියලා තමයි කියන්නේ. අපි දැන් යන්න හදන්නේ. අපි හැමදේම කරා පල්පුවක් කිව්වා. හැමදේම කරා. ඒත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අත්තම කියන්න ආවේ. අද තනිකර කොල්ලෝ ඉන්නවා අපිත් එක්ක. අපි ඔකට ගියා පස්සේ අතරම සුදු වැඳන් ඉන්නවා කෙල්ලෝ. අතරම සුදු වැඳාම කෙල්ලෝ ගොඩක් ලස්සනයි. සුදු වැඳාම මේක අපිට රගාලා කැපිලා පේනවා. දැන් මේ කොල්ලෝ කියනවා අතුලේ ඉන්න බෑ ඉක්මනට යම් පව් පුරව ගන්න වෙනවලු. මොකද උන්ගේ හිට යනවලු හෙට මේ කෙල්ලෝ උනාම අස් දුවනවා. ඒතකොට අපිට ආපු වැඩේ කරගන්න වෙන්නේ නැහැ. වෙන්නේ ගානු දිහා බල පව් පුරව ගන්න එක විතරයි. මම ඒක තමයි කලින්ම එළියට ආවා. අපි තනිකර කොල්ලෝ ටික තමයි දැන් එහෙම ඇවිල්ලා කිව්වේ ඔයාලා අපිට අත්තද බොරුවද දන්නේ. හැබැයි සුදු වැඳාම කෙල්ලෝ ලස්සනයි. ඒක ඇත්තම පිළිගන්නවා. ඒක ඉතින් අපිට වැළෙනවා කොල්ලෝනේ. ගල්ලට පස්සේ අපිට දැන් ආපු වැඩේ නේ අපිට කරගන්න වෙන්නේ. Mike Bagus, kita bike kira. Abi kamera dawa, abi ada rantai kamera dance dulu.
මොන අවස්ථාව රෝමියෝ ජුලියට් පොල් ගන්න අවස්ථාව රාලගේ රොටි මේ අද රාලගේ ස්වාමීන් හදනවා අර සිරපත් කරනවා එන්නට මානි කල්පනා කරගෙන මේ මොන උත්තර කරගත්තා අපි කියලා hello ළමයි good morning පොඩි කාලේ ගියාට පස්සේ ඉස්සලක එකක් දීලා නැහැ මං කියනවා දැන් පොඩි කාලේ මට මතක නැහැ අයියලා පොඩි කාලේ අපි ආවේ අයියා පොඩි අරු හැබැයි තාමාකින් එක කැතේ තියවා බෙලේ එළියට පාස් කරේ අපි වෙනවා අපි යනකම සෙට්ටුම් අපි ආරම්භයේදී අපි ගිහිල්ලා මට මතක නැහැ පොඩි කාලේ ගියාට අවස්ථාවේ යන්නේ යන්න මේ ඉතින් මම දකුණෙන් යන්න තියෙන්නේ එන්නේ වමෙන්නේ ගමන කරද්දී අපිට කියලා දෙන්නේ ඉස්කෝලේ මේ විදිහට තමයි අපි යන්නේ ඔබ කියන්නේ කොහෙන් කියලාද මට ඉතින් ඕන ගත්තා පොඩි ඕනේ ඉතින් යනවා දියල්ලා තිබිලා තියෙන වතුර දැන් නම් එන්නේ ඔයා මට මනස හයි මොකද කරන්නේ හරිද මොන පාරද අර පාරද හරි ගිහින් මොන හරි අරන් එන්න අන්න එනවා දෙන්නේ අයියෝ ගන්න දෙයක් නැද්ද දෙන්න අඩෝ කන්න තන බරු ඒ ටොපියක් කන්න නැද්ද බන් දෙන්න ඔව් අපි තාමත් අපසු විදියට නේද දැන් මාන්සිද නෑ ගෙස් කරානේ දැන් වාඩියලා මොකේද නෑනේ යම එනං පන්නවත් ගහයි යකෝ අම්මා දුරු ඉන්න අම්බෝයි නේද මාන්සි අම්බානට මාන්සි යකඩයා තමයි සෑමීට පන්තිම යවන්නේ අරු අන්තිම හිටියා නම් තවත් අන්තිම හැම පඩියකම නමක් තියෙනවා තමයි හැම පඩියකම නමක් තියෙනවා සාමාන්‍ය මොකක් හරි දෙයක් තියෙන මේ හැම පඩියකම කොහොම ලිව්වත් අන්න මේක හදා ලියලිය ගියාද දැන් පල්ලා හින්දා මම ගොඩක් දැක්කම අම්බානට ලියලා තියෙනවා මේ කොහොමද මන් ලියන්නේ හදා ලියන්නේ very good අදලා හිටුනේ මෙයාලගෙන් මේ පිටේ තමයි ඉතින් අදල්ලගේ ඉන්නේ මචං එල ඔන්න වයින් අන්න මොකද දෙන්න බැරි නතරම මොකද ළමයි view එක සුපිරි view එකක් තියෙන අතර නුවත් අතරම අපි බයින ගමන් ඉන්නේ මේ හැමෝටම ඔය දීපු මිනිස්සු තරහට මන් දන්නේ නම් මොකද මේ විදිහට තියෙන හැබැයි ගොඩක් පින් කියන්නේ ආයිත් මේක හදපු මිනිස්සු මට ඉතින් මේක අතට දෙන්න ඒ ඔවි මෙතන මම අහලා තියෙනවා දා කරන්න නැහැ ඉතින්
අපේ උත්තර නිදි. අපි නිදි උත්තර වාදිනී උස්සන්නේ. අපි ආවා කිරින්ටට දැන් අපි කන්න යන්නේ. අපි ඉතින් උදේ උයාලට ගියා ඔක්කොම අරන් ආවා. පට රසනයි. ඉතාලෙන් කන්න ඉන්නේ කෙලිස් කියලානේ අද තමයි. කොහෙද යන්නේ ගයිස්? එහෙමද අයියේ? අයියා කොහෙද අයියා? අපි අම්පාරේ මල්ලි. අපි මොහොත ආවා. ඔකට කියන්නේ දෙනකොට අපි මොහොත ආවා. අන්න ගෝලේ ගියා. ගෝලේ ගියාමයි. හරියට එනවා ගෝලේ. යනවා ගෝලේ යනවා. ගෝලේ යනවා කටි ඉන්න බලාගෙන. මොකද ගන්න ගන්න නම් බෑ ගෝලේ අනිවාර්යයෙන්. අනිවාර්යයෙන් මේ ගෝලේ නම් ගන්න බෑ. මේ ගෝලේ ගන්න පුළුවන් වෙයි දන්නේ නැහැ. කටි යනවා ගෝලෙ මට ගයිස්. මාත් කැමරාව වල යනවා පස්සේ. මාර සුන්දරත්වයක් තියෙනවා. මාර ලස්සනයි ෆේස් එක. සුපිරි. අජෝ මොනවද කියන්නේ හිතන්නේ? සුපිරි අතරම අතරපත් වලට දා සුපිරි. ආරු ගංගා සුපිරි නේ. මොනවද කියන්නේ දෙන්න උනා? අනිවාර්යයෙන් සුපිරි. නියම ලොකේෂන් එකක් දෙනවා බයික් එකක්. අපි අවසාන වෙලාව මේ ඒ කියන්නේ අපේ ට්‍රිප් එකේ අවසාන ටයිම් එක කියන්නේ අපි ගඟෙන් මූදෙන් නාලා ඉන්න ගඟෙන් නෑවා. දැන් ඉතින් අපි යන්න හදන්නේ. එහෙනම් අපි තවත් දවසක තවත් ලොග් එකකින් අද සෙට් එකමු. ජය වේවා ආදරේ.